කොහොමද යාළුවනේ මම අද ඇවිල්ලා තියෙන්නේ විශේෂ තැනකට වගේම විශේෂ වැඩකට. හන්තාන කඳු වැටියෙන් වට වෙලා තේවත්තක් මැද හරිම ලස්සන නිස්කලංක පරිසරයක ඉදිකරලා තියෙන හන්තාන සඳකිරි මහා සෑය. ඉතින් නුවරට යනවා නම් අනිවාර්යයෙන්ම ඇවිත් යන්න ඕන තැනක් තමයි සඳගිරි සෑය කියන්නේ. නුවරට ආවට පස්සේ ඔයාලට Google Map එක පාවිච්චි කරලා මේ තැනට එන ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නුවර ඉඳලා උඩුවෙල හෝ හන්තාන බස් වල ඇවිල්ලා සෑයට යන පාර ළඟින්ම බහින්නත් පුළුවන්. බස් එකේ යනවා නම් රුපියල් 55ක් වගේ තමයි වෙන්නේ. පික්මී එකක යනවා නම් රුපියල් 700ක් වගේ වෙනවා. සිලිලා රසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල අතිපූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක නායක හාමුදුරුවන් වහන්සේගේ මූලිකත්වයෙන් 2017 වර්ෂයේදී තමයි මේ පන්සල නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ 2021 තමයි මහා සෑයට කොත් පලන්දලා බුදුසසුනට පූජා කරලා තියෙන්නේ. ඉතින් සඳගිරි මහා සෑයේ විශේෂත්වය තමයි අපිට ස්තූපය ඇතුළට ගිහින් තමයි වන්දනාමාන කරන්න තියෙන්නේ. සිලිලා රසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා සිලිලා රසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා. හරි ඉතින් මන් දැන් කියන්නම්කෝ මම ආව විශේෂ වැඩේ මොකක්ද කියලා. සඳගිරි මහා සෑය නිර්මාතෘ අති ගෞරවනීය ගංගසිරිපුර ධම්මාලෝක හාමුදුරුවන් වහන්සේ විසින් කුඩා ව්‍යාපාර කරන අයට ව්‍යාපාර දියුණු කරගෙන ඉදිරියට යන්න මාර්ගෝපදේශනයක් ලබා දෙන සඳගිරි සෑ ව්‍යාපාර වැඩමුළුවට සහභාගී වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඉතින් මම සහභාගී වුණේ 19 වෙනි ව්‍යාපාරික වැඩමුළුවට. මෙතනදී මම මගේ නිෂ්පාදන ඉදිරිපත් කරන වීඩියෝ ටිකකුත් ඔයාලට බලන්න ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට මේ කරන කර්තව්‍යයට අනේක වාරයක් පින්. ඒ වගේම ඔයාලට පුළුවන් මගේ Facebook page එක follow කරලා මගේ products මිලදී ගන්න වගේම මට සහයෝගයක් ලබා දෙන්න. මම පහළ description එකේ මගේ page link එක දාලා තියන්නම්. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්. Thank you. සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා. සිලිලා රසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා. සිලිලා රසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා